වල්පල් කතා කරලා සුන්බුන් එක්ක ඩීල් ගහලා ඒ වයින් ඇති වැඩක් නැහැ. කරන වැඩේ හරියට කරන්න. අද කතා කරන්නේ අපනයන මේ ආනයන මේ බදු සම්බන්ධයෙන්. නමුත් කලින් කතා කරපු මන්ත්‍රීතුමා නොයෙකුත් චෝදනා එල්ල කරා. ඇත්ත කතාව තමයි ගිය පාර මහ ඡන්දයෙන් 62ක් වගේ ප්‍රමාණයක් ගත්තා ඔබලා. නමුත් පළාත් පාලන ඡන්දෙදී ඒක 143ට අඩු වුණා. ඉතින් ඒක තමයි ඇත්ත. නොයෙකුත් දේවල් කියන්න පුළුවන් මෙතන. අපිට කිව්වා මොනවද මේ සුන්බුන් එකතු කරගෙන හදනවා යනාදි වශයෙන්. ඒතර මේ කට්ටියත් හදලා තියෙන්නේ සුන්බුන් එකතු කරගෙන තමයි. මට හොඳට මතකයි ඡන්දෙට කලින් කිව්වා ඔක්කොම ඉන්නේ හොරු කිව්වා. NPP එක ඇරෙන අනිත් ඔක්කොම හොරුයි කිව්වා. කිව්වා. පළාත් පාලන සභාවල සල්ලි දෙන්න කලින් සිය පාරද්දකෝද හිතන්න ඕනේ කියලා කිව්වම හොරකම් කරයි කියලා. ඉතින් මොකද දැන් කියන්නේ? ඒක දැන් වෙන්නේ සුම්බුන් නෙවෙයිද? දැන් ඉන්නේ හොරුත් එක්ක නෙවෙයිද හදලා තියෙන්නේ? මම ඕක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද ඩීල් ගහපු කට්ටිය හිටියා තමයි. ඔය ඩීල් ගහන කට්ටිය ඒ පැත්තේ දැන් ඔය අපිට පේන්නේ. හැබැයි අපි ඩීල් ගහන කට්ටිය නෙවෙයි. ඉතින් ඒ නිසා එච්චරයි මට ඒ සම්බන්ධයෙන් කියන්න. දැන් මම ගරු ඇමතුමා මේ ඉදිරිපත් කරනකොට මේ අද කාරණාව කිව්වා මේ අනපනත් මේ මොනවාද යාවත් කාලීන කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ අද මේ පනත් ගෙනලා තියෙන්නේ නැතුව මිනිස්සුන්ට අමාරුවේ දාන්න නෙමෙයි කියලා. මට මතකයි ඔබතුමේ හිටියේ නෑ මේ පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය අනපනත් ගේනකොට ලංකාව වැටිලා ඉන්න අවස්ථාවේ ගොඩ ගන්න. එදා හිටපු NPP එක කිසිම එකකට සහයෝගය දුන්නේ නෑ. ජාත්‍යන්තර මූල අරමුදලට කුඩු පට්ටම් වෙන්න ගැහුවා. ඒකට කියන්න තියෙන වර්ධි ඔක්කොම කිව්වා. දැන් මම ගියා ගීතා ගෝපිනාත් ආවා මේ සභාපතිතුමිය දැන් දවස් 3-4කට කලින් මේ රටට කොහොමද මේක 2022 පස්සේ ගොඩ ගත්තේ දැන් ඉදිරියට මොනවද කරන්න තියෙන කියලා. ගරු ජනාධිපතිතුමාත් ඒකට ඇවිල්ලා හිටියා. එතනදී බොහොම ලොකුවට IMF එක ගැන කතා කරා. මගේ අම්මේ IMF එකට වඩාත් කෙනෙක් නැති තත්ත්වෙට කතා කරේ. හරි. ඉතින් ඊට පස්සේ හැබැයි එදා අත්‍යවශ්‍ය අනපනත් වලට විරුද්ධ වුණා. මහා බැංකුවේ ස්වාධීන කිරීමේ පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. ඒගොල්ලෝ විරුද්ධ වුණේ ප්‍රතිපත්තියක් මත. ඒ ප්‍රතිපත්තිය තමයි සභාපතිතුමිය මහා බැංකුව කියන ආයතනයේ රජය ඡන්දෙන් පත්වෙච්ච රජය ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ කළමනාකරණය කරන්න. ඒක තමයි ඔබලාගේ ප්‍රතිපත්තිය. මොකද ඒ කට්ටියට එහෙම ස්වාධීනත්වයක් දෙන්න බෑ. මොකද ඒ කට්ටිය ඡන්දෙන් ඇවිල්ලා නැහැ. හරි එහෙමනම් දැන් කොහොමද මේ මහ බැංකුවේ පනත සම්බන්ධයෙන් 50%ක් එක හොඳයි කියලා කියන්නේ? ඊට පස්සේ අපි දැක්කා අපි සම්මත කරගත්ත රාජ්‍ය මූල්‍ය පනත, ණය කළමනාකරණ පනත, ආර්ථික ප්‍රතිසංස්කරණ පනත මේ සියලුම එකට ඔබලා විරුද්ධ වුණා. ඔය පැත්තේ මන්ත්‍රීලා සුප්‍රීම උසාවියට ගිහිල්ලා කිව්වා මේ ආර්ථික මේ පරිවර්තන පනතට විරුද්ධයි මේක විවස්ථාවටත් විරුද්ධයි කියලා. හැබැයි දැන් අද මොකද වෙලා තියෙන්නේ? මම දැක්කා ජනාධිපතිතුමා අපේ මහින්ද සිරිවර්ධන මේ විශ්‍රාමයන් මුදල් ලේකම්තුමාට මහා ලොකුවට වර්ණනා කරනවා. හිරේ දානවා කිව්වා. පුදුම විදියට බැන්නේ. ඒ ජනාධිපතිතුමා නෙවෙයි අනිත් වෙන පුද්ගලයෝත් එහෙම කරා. හැබැයි දැන් ඒ කට්ටිය හොඳයි. හරි අර කබර ගෝයා තල ගෝයා කරගන්නවා වගේ වැඩ. අරක ඒක ඉස්සලා කිව්වා ඩීල් දාන එක වැරදි, සුන්බුන් ගන්න එක වැරදි. ඒ කට්ටිය හොරු මේ ගන්නකොට ඒගොල්ලෝ ඉතාමත්ම විශිෂ්ට පුද්ගලයෝ. මොකද්ද මේ? හරි එතකොට ප්‍රතිපත්තියක් තියෙනවා නම් ප්‍රතිපත්තියේ ඉන්න. ඕගොල්ලන්ට කෑලි අවශ්‍ය නම්බර එක නැත්තම් එහෙට වෙලා ඉන්න. හරි එක වෙලාවට අර මේ මොකද්ද කටුස්ස වගේ කමීලියන් වගේ පාට වෙනස් කරන්නේ නැතුව. ඊළඟට මේ ඩිජිටල් තාක්ෂණය පාවිච්චා කරලා මේ බදු ගෙවන එක කාර්යක්ෂම කරන්න. ඒක අපි සම්පූර්ණයෙන්ම පිළිගන්න. ඒක හොඳයි. ඒක විය යුතුයි. හැබැයි දැන් මෙතන ලොකු අවුලක් තියෙනවා. මම දිගින් දිගටම කිව්වා මේ යුනික් ID එක ඉදිරිපත් කරනවා. ඒකට අර ආචාර්ය හාන්ස් විජේවර්ධන හාන්ස් මේ එතුමා ඇවිල්ලා ජනාධිපතිතුමා සමග මේ කන්සල්ටන්ට් කෙනෙක් හැටියට වැඩ කරනවා. දැන් එතන අවුල තියෙන්නේ යුනික් ID එක සම්බන්ධයෙන් නෙමෙයි ගරු සභාපතිතුමිය. අවුල තියෙන්නේ ඒක කරන අතරතුරේ මේ පොලිකාබනේට් කාඩ් මිලියන මං හිතන්නේ 15ක්ද කොහෙද මට හරියට මතක නම්
ටෙන්ඩර් එකක් දාලා තියෙනවා පොලිකාබනේට් කාඩ් ගන්න. ඉතින් ඒක අවශ්‍ය නැහැ. මොකද මේක රිඩන්ඩන්ට්. අපිට යුනික් ID එක තියෙනවා නම් ඒ යුනික් ID එකට කාඩ් එකක් ඕනේ නැහැ. ආධාර එකට කාඩ් එකක් නැහැ. අයිරිස් එක වෙන්න පුළුවන්, ෆින්ගර් ප්‍රින්ට් එක වෙන්න පුළුවන්, නැත්නම් බොහෝ දුරට දැන් අද පාවිච්චි කරන්නේ මේ ටෙලිෆෝන් එක. කාඩ් එකක් ඕනේ නැහැ. පොලිකාබනේට් කාඩ් එකක් ඩොලර් එකක් ඩොලර් දෙකක් විතර වෙනවා. කාඩ් එකක් ඕනෙම නම් මං කිව්වා PVC කාඩ් එකක් දෙන්න කියලා. මොකද වැඩි කාලයක් මේකට පාවිච්චි කරන්න මේක මේ පාවිච්චි කරන්න ඕනේ නැහැ. මොකද යුනික් ID එක එන නිසා. මතයක් ආවා මේ පනතේ තියෙන්නේ අවුරුදු 10ක් පාවිච්චි කරන්න ඕනේ කියලා කාඩ් එක. පාර්ලිමේන්තුව තියෙන්නේ පනත් යාවත් කාලීන කරන්න. එතකොට අද කියනවා නම් මේ පනත කරන්නේ යාවත් කාලීන කරන්න කියලා රටේ මේ අවශ්‍යතාවයන් වලට අනුව ගරු ඩිජිටල් ඇමතුමාටත් මං යෝජනා කරනවා අපි මේ පනත වෙනස් කරගමු. අවුරුදු 10 නෙවෙයි අවුරුදු 2කට ගෙමු. එතකොට මේ රටේ මේ අනවශ්‍ය විදියට පොලිකාබනේට් කාඩ් වලට සල්ලි වේදම් කරන්න ඕනේ නැහැ. ඊළඟට මේ දැන් මම අහගෙනයි කියනවා ආර්ථික වර්ධනය වේගයේ ගිය කාර්තුවේ මේ 25 පළවෙනි කාර්තුවේ 4.8ක් කියලා. හොඳයි. හැබැයි අමතක කරන්න එපා 2024 පළවෙනි කාර්තුවේ 5.1යි. දෙවෙනි කාර්තුවේ 4.1යි. තුන්වෙනි කාර්තුවේ 5.3යි. හතරවෙනි කාර්තුවේ 5.4යි. එතකොට මේ පහළට එමක් තියෙන ඉහළට යාමක් නෙමෙයි. ඉතින් අපි දිගින් දිගටම කියන්නේ මේකට අවශ්‍ය ස්ථාවර කිරීම නෙවෙයි දැන් අවශ්‍ය වර්ධනය. ඒකට වර්ධනයට අවශ්‍ය වෙන්නේ ආයෝජන. දැන් මෙතන ලොකු කතාවක් වුණා. ගරු ඇමතිවරයෙක් කිව්වා ලංකාවේ පළවෙනි වතාවට මේ පළවෙනි කාර්තුවේ ඩොලර් මිලියන 650ක විදේශ ඍජු ආයෝජන ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි ඇත්ත කතාව තමයි ඒක එහෙම නෙමෙයි. ඩොලර් මිලියන 80 ගාණක් වාගේ තමයි අපිට ආරංචි වෙන විදිහට ඇවිල්ලා. ඉතින් ඒ නිසා ඒවා හොයලා බලන්න. මොකද මෙතන ඇවිල්ලා එක එක දේවල් කිව්වට ආයෝජකයෝ එනවා කිව්වට ආයෝජකයෝ එන්නේ නැත්තම් යථාර්ථය තේරුම් ගන්න. දැන් මොකද අපි දැක්කා ඊයේ ටීවී එකේ පුද්ගලයෙක් කියනවා ඕගොල්ලෝ මේ ඒගොල්ලෝන්ගේ මොකද්ද මේ ෆෝම් මැට්‍රස් කම්පැනියක් වහලා දාලා ඒගොල්ලෝ යන්න යනවායි කියලා. මේ ඊයේ පෙරේදත් අර ඇඟලුම් කර්මාන්තයකුත් වහලා ඒ කට්ටිය ගියා. දැන් අපිට බලන්න ඕනේ පත්තරේ මේ ආයෝජකයෝ එනවා ආවා මෙන්න හෙට එනවා. එහෙම නෙවෙයි යන්නේක තමයි අපිට වැඩිපුර දකින්න ලැබෙන්නේ. අනිත් අවසාන වශයෙන් මම කියන්න ඕනේ තව සති කීයද තියෙන්නේ ඇමරිකාවේ ටැරිෆ් ප්‍රශ්නේ විසඳ ගන්න. හරි මම හිතන්නේ එන මාසේ 3 වෙනිදා නැත්නම් 4 වෙනිදා වෙනකොට දවස් 90 පයින්නවා. දැන් 9 වෙනිදා වෙනකොට දවස් 90 හෝ රජයේ මොකද්ද කරේ? රජය කිව්වා අපිට ඒකාබද්ධ මේ ස්ටේට්මන්ට් එකක් ඇමරිකාවයි ලංකාවයි එකතු වෙලා ඉදිරිපත් කරනවා කියලා ගරු ජනාධිපතිතුමා කිව්ව සභාපතිතුමේ. තාම ඒක ඇවිල්ලා නැහැ. දැන් මාස 2කමාරක් ගිහිල්ලා තව සති 2යි 3යි තියෙන්නේ. කෝ අපිට කරුණාකරලා කියන්න. අපිට ඩොලර් බිලියන 3යි දශම ගාණක් අපි ඇමරිකාවට අපනයනය කරනවා. ඒ වයින් MFN+10 එක ගත්තාම ගරු සභාපතිතුමිය ඩොලර් බිලියන 2.9.4ක අවදානමක් තියෙනවා මේ රෙසිප්‍රොකල් ටැරිෆ් එක බේරගන්න බැරුණොත් මොකද වෙන්නේ කියලා. ඒ නිසා එක ආයතනයක් වැහුවා ආයතන දෙකක් වැහුවට කාට හරි කියන්න පුළුවන් මේක මේ සිස්ටමික් ප්‍රශ්නයක් නෙවෙයි එතන අවුලක් මෙතන අවුලක් වෙන්නේ නැති කියලා. අපි පිළිගමුකෝ ඒක. හරි මේ ෆෝම් මැට්‍රස් කතාවේ වෙනම ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි සිස්ටමික් ප්‍රශ්නයක් වෙනවා ඔය කට්ටියට මේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණොත් එතකොට ආයතන එකක් දෙකක් නෙවෙයි හැමතැනම ආයතන වැහෙන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් අපි මාස 2කමාරක් බලන් හිටියා. ආණ්ඩුවට කල් දුන්නා. හැබැයි ආණ්ඩුව රටටවත් අපිටවත් කිසිම කෙනෙක්ට ආයෝජකයන්ට කියලා නැහැ මෙන්න අපේ ප්ලෑන් එකක් තියෙනවා මෙන්න මේක තමයි අපි රිසෝල්ව් කරලා තියෙන්නේ මේක තමයි අපේ ඩීල් එක කියලා. තැන් තැන් වල නගර සභාවල අර හරි තප්පරතියයි සුන්බුන් එක්ක ඩීල් ගහලා වැඩක් නැහැ. සුන්බුන් එක්ක ඩීල් ගහලා වැඩක් නැහැ. ගහනවා නම් ගහන්න ඕනේ ඩීල් එක ඇමරිකාවේ ට්‍රම්ප් එක්ක. ඒකයි අපි බලාපොරොත්තු වෙන ඩීල් එක. එහෙම ඩීල් එකක් ගහන්න පුළුවන් නම් අන්න අපිට කියන්න පුළුවන් ඔන්න මෙතන වැඩක් කරලා තියෙනවා කියලා. අවසාන වශයෙන් මම නවත්තනවා. කරුණාකරලා තේරුම් ගන්න මේ රටේ දරිද්‍රතාවය සීඝ්‍රයෙන් ඉහළ ගිහිලා තියෙනවා. අද කොළඹ ජීවත් වෙන 4 දෙනෙක්ගේ පවුලකට අන්න ස්ටැටිස්ටික්ස් එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා රුපියල් 70328ක් අවශ්‍යයි මැරෙන්නේ නැතුව ඉන්න.
70,328. එහෙමනම් රැකියා නිර්මාණය වෙන්න ඕනේ. ආදායමක් ලැබෙන්න ඕනේ. ආයෝජන එන්න ඕනේ. ඒ නිසා මේ වල්පල් කතා කරලා සුන්බුන් එක්ක ඩීල් ගහලා ඒ වයින් ඇති වැඩක් නැහැ. කරන වැඩේ හරියට කරන්න. ඒකයි අපි මේ විවේචනයක් ධනාත්මක ඔබලාට ඉදිරිපත් කරන්නේ. බොහොම ස්තුතියි.